වෛද්‍යතුමා අපි මේ කතා කරපු ටෙක්නිකල් දේවල් අපේ පාරිභෝගිකයන්ට සමහරක් විට නොතේරෙන්න පුළුවන්. අපිට සරල උදාහරණයකින් මේ ගැන පැහැදිලි කරොත්. මම හොඳම උදාහරණයක් ඔකට කියන්නම්. උදාහරණයක් දැන් ගන්නකො ඔයා වාහනේ පැදගෙන යනවා. වාහනේ පැදගෙන යනකොට පාරේ මිනිස්සෙක් තියාගෙන පෙට්‍රල් විකුණනවා. ඔයා මේ පෙට්‍රල් දාගෙන වාහනේ පදිනවද? පදින්නේ නැහැ. මොකද ඔයාට දන්නේ නැහැ මේක පෙට්‍රල්ද භූමි තෙල්ද වෙන මොනවා හරි මිශ්‍ර කරලාද කියලා. හැබැයි පාරේ තියාගෙන ඉන්න පොල් තෙල්ලක් මිලදී ගන්නව නේද? අරගෙන ඒක අපි ආහාරයටත් ගන්නව නේද? සහ හිතන්නකො පෙට්‍රල් ෂෙඩ් එකක්. පෙට්‍රල් ෂෙඩ් වර්ග ගන්නාවක් ලංකාවේ තියෙනවා. කවුරු හරි ෂෙඩ් එකක් හිතනවා මම මේකට යම් ප්‍රමාණයක් භූමි තෙල් දානවා කියලා. මේක අඳුර ගන්න වාට විදියක් තියනවද? නැහැ. සහ මේ වාහනේ සමහරට පැදගෙන යනකොට ගැටලුවක් නැති වෙන්න පුළුවන්. දවසක් දෙකක් අවුරුද්දක් දෙකක් මේක මේ විදිහට පදින්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 5ක් හෝ 10ක් මේ අනවශ්‍ය පෙට්‍රල් අපි මේ මික්ස් කරපු පෙට්‍රල් එක නැත්නම් ක්වොලිටි බාල පෙට්‍රල් එක පාවිච්චි කරොත් ඔයාගේ වාහනේ අනිවාර්යෙන් ලෙඩ ගොඩකට මුහුණ දෙනවානේ. ඒ වගේ තමයි අපේ ශරීරයත් නොදන්නා කෙමිකල්ස් නොදන්නා විෂ වර්ග එක්ක අපි කාලයක් ආහාරයට ගත්තොත් ඒක ඔයාගේ ශරීරයට අනිවාර්යෙන් ඩැමේජ් එකක් කරනවා. එතකොට පොල් තෙල් වර්ගයක් මිලදී ගන්න කස්ටමර් කෙනෙක්ට අපිට මොනවද කියන්න පුළුවන්? මට වෛද්‍යවරයෙක් විදියට කිසිම වෙලාවක බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්න අයිතියක් නැහැ. හැබැයි මට මේ දේ කියන්න වෙනවා සීල් කරපු පැක් එක්ක එඩිබල් ඔයිල් එකක් මිලදී ගන්නවා නම් විශේෂයෙන් ලංකාවේ නම් පොල් තෙල් මිලදී ගන්නවා නම් ඒක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා අපිට පිළිගන්න වෙනවා. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්නකොට ඇත්තටම මේක පොල් තෙල්ද වෙනත් තෙල් වර්ගයක් මිශ්‍ර තෙල්ද කියන එක ලේබල් කියවලා බලන්න ඒකේ වගකීම් පාරිභෝගිකයා ගන්න ඕනේ. ආයෙත් මම මතක් කරනවා එක්ස්පයරි ඩේට් එක බලන්න, නියුට්‍රිෂනල් වැලියුස් බලන්න, ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රොෆයිල් එක බලන්න. මේ දේවල් බලලා තමයි අපි දෙයක් මිලදී ගන්න ඕනේ.